මේ බණ්ඩාරේ උඹට බැරිද ඔය අල්ලපු ගෙදර උඩැක්කියගේ රැස්පොට් පස්සට දෙන්න? ඒ කිව්වේ නෝනා. ඔයා ගෑණි ඕනවට වැඩි. මිනිහෙක් පේන්ට බෑ කොච්චරවත් උකුළු මුකුළු. ඉතින් අපා hina වෙලා ඉන්න එක කොච්චර හොඳද? ඒක මිනිස්සුන්ට ගැළපෙන දෙයක් නේ. අනේ උඹ දන්න ගැළපිල්ල. මට හිතෙන්නේ උඹත් දැනටම ඒකට අහු වෙලා වගේ. මං ඉතින් අහුවෙලා ඉන්නේ කට්ටඩි මහත්තයාටනේ නෝනා. හරි හරි. මං කියන වැඩේ ඔබ කෙරුවොත් මං ඔබට හොඳට සලකන්නම්. කොහොමද ඉතින් සලකන්නේ? උඹ කන්ට බොන්ට කැමති මොනවද? මං ඉව හදලා දෙන්නම්. එහෙනම් නෝනා මට හොඳ කුකුලෙක් දෙනවද? කුකුලේ? දැන් දෙන්නම්. ඕන් ඔය පිජ් එකේ දොරවල් ගනින්කෝ. අපෝ ඒ මොන ජරාවක්ද? මට ඕන හොඳට පණ තියෙන කුකුල් නාම්බෙක්. මොකක්ද ඉතින් කන්නේ මරලානේ? නෑ මං කුකුල් මස් කන්නේ නෑ. එහෙනම් ඉතින් අහවල් දෙන්නද කුකුලේ? මට ඕන ලේබොන්ට පුළුවන් කුකුලෙක්. හැබැයි ඉතින් නෝනා මේක මහත්තයාට නම් කියන්න එපා ඈ. පිස්සුද බං? ඔය හැමදේම මම මහත්තයාට කියන්න යන්නේ නෑ. ඒක නම් ඉතින් මන් දන්නවා නෝනා. මේ උඹ කොහොම හරි මට ඔය ගෑණිගේ මූණ කැට කරලා දීපන්කෝ. ඔය නෝනාගේ මූණ වගේ කරන්න කියලාද මට කියන්නේ? ඈ බොල. කවුද බොට කිව්වේ මගේ මූණ කැටයි කියලා? නෑ ඉතින් මට ඇහුණ දවසක් මහත්තයා කාත් එක්කද නෝනාගේ මූණ ගැන කියනවා. මොනවද ඔය මිනිහා මගේ මූණ ගැන කිව්වේ? නෑ මං හිතන්නේ මොනවට හරි තරහ ගින් හිටපු වෙලාවක තමයි ඕක කිව්වේ. හා ඉතින් මොනවද කිව්වේ? කිසිම සිරියාවක් නෑ. මහ මුස්පේන්තු මූණක් ඔය ගෑනිට තියෙන්නේ කියලා කිව්වා. කාත් එක්කද ඔය මිනිහා කොහොම කිව්වේ? මං හිතන්නේ ඔය අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක තමයි. එහෙමද? ආපදංග ගම් කබරයක් අද මන් දෙනවා ඔකට කොස්ස කැඩෙනක. දැන් මොනවද උඹ ඔය කල්පනා කරන්නේ? නෑ මම මේ කල්පනා කරුවේ අපේ මිනිස්සුන්ගේ අතර ඒ තරම් හිතන තරම් ලොකු වෙනසක් නෑ නේද කියලා. ඇයි බං ඔහොම දෙයක් වුණාම මිනිස්සෙක්ගේ උනත් යකා ඇවිස්සෙන්නේ නැද්ද? ඒක තමයි. එතකොට නෝනා මිනිස්සයා ඇතුලේ යකා ඉන්නවද නැත්නම් යකා ඇතුලේ මිනිස්සයා ඉන්නවද? ඕකෙන් කෝකුණත් එකයිනේ බණ්ඩාරේ. මට අර වැඩේ කරලා දෙනවද නැද්ද කියපන්. වැරද්දක් නැති කෙනෙකුට එහෙම දෙයක් කරන්නට යකෙකුටවත් හිත දෙන්නේ නෑ නෝනා. හරි. උඹට බැරි නම් මට වෙන යකෙක් අල්ලලා දීපන්. උඹ දන්නාඳුරනේ යක්කු තව ඇතිනේ. ඉතින් ගෙවුම් හම්බෙන්න මං යක්ෂ විමානට යන්න එපයි නෝනා. කට්ටඩි මහත්තයා මාව බන්ධනය කරලා තියෙද්දි කොහොමද මං එහෙ යන්නේ? මටත් ඕකම තමයි වෙලා ඇත්තේ. මාත් බන්ධනයකට අහු කරලා නැත්තම් මේ මිනිහගේ අලු ගොත්තේරු වැඩ බල මම මෙතන තවත් läගලින් දීද? මං හිතුවා හරි. ඒ කියන්නේ නෝනාත් යක්ෂණියක්. කට්ටඩි මහත්තයා බන්ධනය කරලා තමයි එනම් මේ ගෙදර තියාගෙන ඉන්නේ නේද? මේ මට දැන් ඔයා නම්මනම් වැඩක් නෑ. උඹට අර ගෑණිගේ මූණ කැත කරලා දෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හැබැයි එයාට තරහව කේන්තිය ඇති වෙන්න ඕන නෝනා. ඒ වෙලාවට මට පුළුවන් එයාගේ ශරීරය ඇතුළට ගිහින් ඔය වැඩේ කරන්න. අන්න හරි. ඔය තියෙන්නේ නියමයි. මම කොහොම හරි ඔය ගෑණිව තරහ ගස්සලා කෝප කරලා දෙන්නම්. උඹ මට වැඩේ කරලා දීපන්කෝ. ආයේ එකෙක්වත් හරිලවත් බලන්නේ නැති විදිහට මූණ කැතම කැත කරන්න ඕන බණ්ඩාරේ. හරි නෝනා. මට ඉස්සර වෙලා නෝනා එයාව තරහ ගස්සලා දෙන්නකෝ. මට තියෙනවා ඒකට හොඳ අදහසක්. ඒකට නම් ඔය ගෑණිට කේන්ති යනවාමයි.